හායි යාළුවනේ සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා ඔයාලා හැමෝටම. ඔන්න ඉතින් මම අද හදන්න යන්නේ එග් බන් එකක්. මේ බන් එක හරිම ලේසියෙන් හදාගන්න පුළුවන් වගේම හරිම රසයි. ඉතින් අපි බලමු කොහොමද මේ ලේසි බන් එක හදාගන්නේ කියලා. මුලින්ම මම මේ වගේ භාජනයක් අරගෙන සාමාන්‍ය රස්නේ වතුර කෝප්ප භාගයක් ඒකට එකතු කරගන්නවා. මද රස්නේ වතුර අරගන්න. ඒකට මම ඊස් තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. ඒකටම සීනි තේ හැන්දක් එකතු කරගන්නවා. මේ ටික එකතු කරගත්තට පස්සේ හොඳට කලවම් කරගන්න. මේ විදිහට කලවම් කරගෙන සීනි එක හොඳට ඊස්ට් එකේ දිය කරගන්න. සීනි ටික දිය වුණාට පස්සේ අපි මේ ඊස්ට් එක හොඳට වහලා විනාඩි 10ක් වගේ පිපෙන්න තියාගන්න ඕන. විනාඩි 10ක් වගේ වහලා තියාගන්නකොට ඊස්ට් එක හොඳට ඇක්ටිව් වෙලා තියෙන ඔයාලට බලා ගන්න පුළුවන්. හරියටම විනාඩි 10කට පස්සේ මෙන්න මේ විදිහට ඊස්ට් එක හොඳට ඇක්ටිව් වෙලා තිබුණා. මේ විදිහට හොඳට ඇක්ටිව් වෙලා තිබුණේ නැත්නම් තව ටික වෙලාවක් මේ වගේම තියාගන්න. ඊට පස්සේ මම ටිකක් ලොකු භාජනයක් අරගෙන ඇක්ටිව් වෙලා තිබ්බ ඊස්ට් ටික ඒ භාජනයට දාගත්තා. පිටි එක අනාගන්න මේ තියෙන භාජනය පොඩි වැඩි නිසායි මම වෙන භාජනයකට මාරු කරගත්තේ. ඊට පස්සේ මම පිටි කෝප්ප දෙකක් ඇක්ටිව් වුණ ඊස්ට් එකට දාගන්නවා. ඒකටම බේකින් සෝඩා තේ හැඳි භාගයක් එකතු කරගන්නවා. ඒ වගේම ලුණු තේ හැඳි කාලකුත් මම එකතු කරගන්නවා. මේ ටික එකතු කරගත්තට පස්සේ මේ විදියට හොඳට කලවම් කරගන්න. සමහර විට ඔයා එකතු කරගත්ත වතුර ටික මේ පිටියකට මදි වෙන්න පුළුවන්. එහෙම වුණොත් වතුර තේ හැඳි භාගෙ ගාන එකතු කරගන්න ගමන් මේ පිටි එක කලවම් කරගන්න. එකපාර වතුර ගොඩක් එකතු කරගන්න යන්න එපා. මොකද අපිට මෙතෙන්දී ඕන කරන්නේ ටිකක් තද ඩෝ එකක්. ඒක නිසා වතුර ටික ටික එකතු කරගන්න ගමන් මේ විදියට හොඳට කලවම් කරගන්න. මේ වගේ ගානට වතුර එකතු කරගත්තට පස්සේ මම හැන්ද අයින් කරලා අතින් අනන්න පටන් ගන්නවා. මේ විදිහට මම විනාඩි 5ක් විතර හොඳට නීඩ් කරගන්නවා. නීඩ් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ටිකක් තද ඩෝ එකක් තමයි මට ඇවිත් තියෙන්නේ. මේ ඩෝ එක අනාගත්තට පස්සේ මේ පේන විදිහට අතේ ඇලවෙන්නේ නැති වෙන්න තියෙන්න ඕනේ. ඊට පස්සේ මම බටර් තේ හැන්දක් විතර මේකට එකතු කරගන්නවා. බටර් එක එකතු කරගද්දී මේ පේන විදිහට ටිකක් මෙල්ට් කරලා එකතු කරගන්න. බටර් එකතු කරගත්තට පස්සේ ආයෙමත් හොඳට මේ වගේ නීඩ් කරගන්න. මම විනාඩි 3ක් විතර මේ වගේ හොඳට නීඩ් කරගන්නවා. අවසානෙට මෙන්න මේ වගේ හොඳ සොෆ්ට් ඩෝ එකක් අපිට ඇවිත් තියෙනවා. අපි මේ ඩෝ එක විනාඩි 30ක් විතර වහලා පිපෙන්න තියාගමු. ඩෝ එක පිපෙන අතරේ අපි බන් එක බේක් කරගන්න තැටිය ලෑස්ති කරගමු. මම මේ වගේ සාමාන්‍ය කේක් තැටියක් තමයි පාවිච්චි කරන්නේ. අපි පාවිච්චි කරන තැටියේ මේ විදිහට බටර් ටිකක් හරි තෙල් ටිකක් හරි ගාලා පාවිච්චි කරන්න ඕනේ. හරියටම පැය භාගයකට පස්සේ මෙන්න මේ විදිහට තමයි මගේ ඩෝ එක තියෙන්නේ. අපි දැන් මේ ඩෝ එක කෑලි වලට කඩලා බන් ටික හදාගමු. මුලින්ම මම ලෑල්ලට මේ වගේ පිටි ටිකක් දාගන්නවා. ඊට පස්සේ අපේ ඩෝ එක මේ විදිහට තියාගන්නවා. ඊට පස්සේ ඩෝ එක උඩටත් පිටි චුට්ටක් මේ වගේ ඉහා ගන්න. රෝලින් පින් එක පාවිච්චි කරද්දී ඒකෙන් මේ වගේ පිටි චුට්ටක් ගා ගන්න. ඊට පස්සේ රෝලින් පින් එක අරගෙන මේ වගේ ටිකක් තුනී කරගන්න.
මේ විදිහට තුනී කරගත්තට පස්සේ ඔයාලට අවශ්‍ය ප්‍රමාණයට කෑලි කපා ගන්න. මම මේ ඩෝ එක පොඩි බන් 5කට වගේ තමයි හදාගත්තේ. ඒක නිසා මම ඩෝ එක කොටස් 5කට කපා ගන්නවා. ටිකක් ලොකු ප්‍රමාණයේ බන් හදා ගන්නවා නම් කොටස් 4කට වගේ කපා ගන්න. කපාගෙන ඉවර වෙලා ඒ කොටස් ටික වෙන වෙනම පුංචි බෝල හදා ගන්න. මේ විදිහට මම පුංචි බෝල 5ක් හදාගත්තා. මේ බෝල එකින් එක මේ වගේ ටිකක් තුනී කරගන්න ඕන. මේ විදිහට රෝලින් පින් එක අරගෙන දෙපැත්ත හරවන ගමන් ටිකක් තුනී කරගන්න. ගොඩාක්ම තුනී කරගන්න යන්න එපා. ඊට පස්සේ අපි බේක් කරගන්න තැටියේ මේ වගේ ඩෝ එක තියාගමු. ඩෝ එක මේ වගේ තියාගෙන අතින් මේ විදිහට අපි තුනී කරගමු. වටේ ටිකක් ඝනකමට තියාගෙන මැද තුනී කරගෙන මේ විදිහට හදාගමු. ඇඟිල්ලෙන් මෙන්න මේ විදිහට වටේ ක්‍රස්ට් එක හදාගන්න. මේ විදිහට අපි ඊතුරු බන් ටිකත් හදාගමු. මේ තියෙන්නේ මං හදාගත්ත බන් 5න් 3ක්. අපි දැන් මේ එග් බන් එකේ බන් එක හදාගෙන ඉවරයි. අපිට දැන් තියෙන්නේ එග් බන් එකේ එග් එක එකතු කරගන්න. ඒකට මම මේ වගේ සාමාන්‍ය ප්‍රමාණයේ බිත්තර අරගෙන තියෙනවා. මුලින්ම බිත්තරයක් මේ වගේ වෙනම භාජනයකට කඩලා එකතු කරගන්න. ඊට පස්සේ කඩාගත්ත බිත්තරේ මේ වගේ මම හදාගත්ත බන් එකට දාගන්නවා. මේ විදිහට මම බන් ඔක්කොටම බිත්තර එකතු කරගත්තා. ඊට පස්සේ මේ බිත්තරේට ඔයාලගේ රස අනුව ලුණු එකතු කරගන්න. ඊළඟට ගම්මිරිස් කුඩුත් මේ වගේ ඔයාලගේ රස අනුව එකතු කරගන්න. ගම්මිරිස් කුඩු වලට අමතරව කෑලි මිරිස් උනත් ඔයාලට එකතු කරගන්න පුළුවන්. මේ විදිහට හදාගත්ත බන් එක සෙල්සියස් අංශක 180 විනාඩි 10ක් බේක් කරගන්න. බේක් කරගත්තට පස්සේ මෙන්න මේ විදිහට තමයි මගේ බන් එක තියෙන්නේ. ඇත්තටම හරිම රසට මේ බන් එක තියෙනවා. අනිවාර්යෙන් ඔයාලා try කරලා බලන්න. මාව subscribe කරන්නත් අමතක කරන්න එපා.